අලි බැලිල්ලයි බලි බැලිල්ලයි කියන්නේ අර කවදාවත් කරලා එපා වෙන්නේ නැති කාරණා දෙකක් කියනවනේ. ඉතින් බලි බැලිල්ල කෙසේ වෙතත් අලි බලනවා නම් මේ අගෝස්තු මාසේ ඔබ එන්න ඕන තැනක් තමයි නුවර කියන්නේ. ඉතින් නුවරට ආවොත් ඇත්කාලට එන්න මේ විදිහට වතුරේ නිදන හීලා අලි බලන්න ඕන අවස්ථාව ඔබට හිමි වෙනවා. ඉතින් අද දවසේදී අපි සූදානම් ගජවරුණ විශේෂාංගයෙන් අලි ගැන කතා කරන්න. ඉතින් අලි ගැන කතා කරනකොට අපිත් එක්ක අපේ ඉන්න හිතවතා සාලින්ද සූදානම් අදත්. ඉතින් අද අපි කතා කරන්නේ මොනවා ගැනද සාලින්ද? අපි අද කතා කරන්න හදන්නේ අලි නාවන විදිය ගැන. අලි නාවන විදිහ ගැන බොහොම රසවත් මාතෘකාවක්. එතකොට මේ දැන් සාමාන්‍යයෙන් සාලින්ද අපි පෙරහැරේ දකින්නේ අලි අහෝ ඇතා වේවා පෙරහැර යන දර්ශනය විතරයිනේ. ඊට එහා ගිහිල්ලා මොන වගේ ක්‍රියාවලියක්ද මේ අලියෙක් නැත්තම් ඇතෙක් රැක බලා ගන්න බාසුන්න හෙලවෙන්න පුළුවන් අලි ඇති කරන උදවිය මොන වගේ ක්‍රියාවලියක්ද අනුගමනය කරන්න කියලා අපි කතා කරමු. ඔව් ඇත්තටම අපි පෙරහැරේ දකින්න අලිය තමයි අපි දකින්නේ. නමුත් එතනින් එහාට ගිහිල්ලා විශාල ක්‍රියාවලියක් තියෙනවා. ඒක අපේ අලි ටික හොඳට තියාගන්න සෞඛ්‍ය මට්ටමින් තියාගන්න අපේ අලි හිමිකරු වගේම ඇත් ගොවොත් ගොඩක් මහන්සි වෙනවා. ඒ මහන්සි වීමේ ප්‍රතිඵලයක් විදිහට මේගොල්ලොන්ට දෛනිකව ක්‍රියාවලියක් තියෙනවා, කාලසටහනක් තියෙනවා. කාලසටහනකට අනුව තමයි මේ අලි හීලේ අලි ටික වැඩ කටයුතු ආරම්භ කරන්නේ. ඒ කියන්නේ අර අපි උදේ නැගිටලා දත් මැදලා මූණ හොදලා ඔය කරන ක්‍රියාවලියම මේ ලොකු සත්තුත් මේ ලොකු මහත්තයලත් කරනවා කියන එක තමයි සාලින්ද කියන්නේ. ඉතින් දැන් අපි මෙතන මේ පේනවනේ කට්ටිය නානවා. අලි නාවන වෙලාවක් තියනවද? ඔව් අලි නාවන වෙලාවක් තියෙනවා. අලියෙකුට මං කිව්වා කාලසටහනක් තමයි දෛනිකව සිදු වෙන්නේ. උදෑසනම අපේ අලි බාසුන් නැහැ. අලිය ගැට ගහලා තියෙන අලි පන්තියට යනවා. පන්තියට ගිහිල්ලා අලියාගේ ප්‍රතිචාර හොඳ නම් අලියා ගහෙන් ලෙහෙනවා. ලෙහෙලා අලියා පැය දෙක තුනක් අලියට නිදහසේ ඉන්න, නිදහසේ කැම ටිකක් කන්න, තනකොළ තියෙන පැලෑටි වර්ග තියෙන ප්‍රදේශයක නිදැල්ලේ නිදහසේ ඉන්න ඉඩ සලස්වනවා. ඒකෙන් බලාපොරොත්තු වෙනවා කාරණා කීපයක් ඉෂ්ට කරගන්න. එකක් තමයි අලියා ඒකාකාරී කැම රටාවකට තමයි හුරු වෙලා තියෙන්නේ. කොස්සතු, පොල්ලතු, ඒ වගේ කිතුල්, ඒ වගේ ඒකාකාරී කැම රටාවෙන් මිදලා මිශ්‍ර ආහාර වේලා ලබා දෙන්න ඒක පෝෂක ගුණයෙන් වැඩි ආහාර වේලක් වෙනවා එයාලගේ නිරෝගීව. ඒ කියන්නේ අර මේ නිදහසේ නිදැල්ලේ කන්නත් අවස්ථාවක් ලබා දෙනවා. ඒ කියන්නේ අර හැමදාම ගස් බැඳලා එහෙම තියාගන්න කතන්දරයක් නැහැ. උදෑසන එයාලා බඩකට පිරෙනකම්ම Tamanට රිසිසේ ආහාර ගන්නවා ඒ උදෑසන ලැබෙන විවේකයෙන්. ඒත් එක්ක තමයි උදෑසන 10 11 වගේ ඉර මුදුන් වෙද්දී අලියාව වතුරට එක්කන් යනවා අපේ බාසුන් නැලවිසි. ඒ වතුරට එක්කන් යන්නේත් උදෑසන 10ට 11ට වගේ. ඒ ගිහිල්ලා පළවෙනි පැය දෙක තුනේ අපි දකින්න පොල්ලෙල්ලෙන් අලියා වතුල්ලලා මේ වැඩේ ආරම්භ කරන්නේ නැහැ. මුලින්ම කරන්නේ එයාට පැය දෙකක් විතර නිදහසේ ඉන්න ඉඩ සලස්වනවා. අපි කියන අලි බාසුන් නැල කියනවා අලියා හොඳට පෙඟෙන්න දාන්න ඕන. එතකොට අර නියපොතු වලත් අර තද ගතිය ගිහින් ලිහිල් ගතියක් ඇති වෙනවා. ඒත් එක්ක තමයි මුල් පැය දෙක තුනේ අලියා නිදා ගන්නවා. ඒක අලියාගේ මානසික තත්ත්වයක් ඉහළ මට්ටමේ පවත්වා ගන්නට උදව් වෙනවා. හොඳයි. මේ දැන් අලියා නාවන එක ගැන අපි කතා කරා. දැන් නාවන එකේ අපි හොඳටම දන්නවා පිරිසිදු කරන්න තමයි අපි අලියෙක්ව නාවන්නේ. ඉතින් එතනින් එහාට ගිහිල්ලා මොන වගේ වාසිද මේ අලි නෑවීමෙන් අපිට ලබා ගන්න පුළුවන්? ඔව්. මුලින්ම අලියෙක්ගේ පැත්තෙන් අපි කතා කරොත් අලියා කියන්නේ බොහොම වතුරට ප්‍රියජනක ගිජු සතෙක් තමයි අලියා. ඉතින් අලියා වතුරේ බොහොම නිදහස්ව මුල් පැය දෙක තුනේ නිදා ගන්නවා. ඒකෙන් තව ලැබෙන වාසියක් තමයි අලියා උෂ්ණ අධික සතෙක්. ඒ උෂ්ණත්වය පාලනය කරලා නිසිපරිදි පවත්වාගෙන යන්නත් අලියට වතුර අවශ්‍යයි. ඒ වගේම තමයි අලියෙක්ගේ පාදාශ්‍රිත රෝග අලින්ට ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒක මග හරින්න අපේ අලි බාසුන් නැහැලා එයාලගේ උල්පිය පාවිච්චි කරලා අලින්ගේ නියපොතු ටික කපනවා. උල් මොනවා හරි දේවල් ඇනිලා තියෙනවා නම් ඒවා ඉවත් කරනවා. ඒවා ඉවත් කිරීමෙන් තුලින් පාස අතර හොඳට පිරිසුදු කරලා අලියට අවශ්‍ය කරන ඒ නිරෝගීව ඉන්න අවශ්‍ය කරන වටපිටාව හදලා දෙනවා. හොඳයි. ඕක තමයි ඉතින් අලි නාවන කතන්දරේ. ඉතින් තවත් මෙවැනිම ගජවරුණ විශේෂාංගයකින් අපි හමු වෙමු. බොහොම ස්තුතියි සාලින්ද. හැමදාම වගේ අපිත් එක්ක අලින්ගේ විස්තර හරි රහට බෙදා හදා ගත්තට.